පන්බටු වගා කිරීමකින් තොරව ඉබේ වැවෙන ශාකයක්. මේකට සිංගප්පූරු කොළ, වැල් මුරුංගා, ආඩි කොළ, රටබිලින් කොළ ආදී විවිධ නම් වලින් හඳුන්වනවා. කොළ විතරක් නෙමේ ගෙඩි මල් ආදියත් ආහාරයට ගන්න පුළුවන්. ආයුර්වේදයේ සඳහන් වෙන ආකාරයට සීත කාලයේ ඇතිවන උණ සුව කිරීමටත්, මුත්‍රා ආබාධ නැසීමටත්, දියවැඩියාව පාලනය කිරීමටත්, කල්පවතින තුවාල සුව කිරීමටත් මේ ජපන් බටු ආහාරයට ගැනීමෙන් හැකිවන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. අන්තර්ජාලයේ සඳහන් වෙන ආකාරයට පෝෂක පදාර්ථ රාශියකින් සමන්විත වෙන පලා විශේෂයක් තමයි මේ ජපන් බටු කියලා කියන්නේ. ඒ විතරක් නෙමේ ඇස්පෙනීම වර්ධනය වන අතර කිරි දෙන මව්වරුන්ගේ කිරි නිෂ්පාදනයත් වැඩි කරන බව සොයාගෙන තියෙනවා. මේ ජපන් බටු කොළවල තියෙන අධික කැල්සියම් නිසා ආර්තවය නතර වුණ කාන්තාවන්ගේ ඔස්ටියෝපොරෝසිස් රෝගය වළක්වා ගැනීමට විශාල වශයෙන් දායක වෙනවා. ඒ එක්කම ආර්තවයේදී සිදුවන අධික රුධිර වහනය වන කාන්තාවන්ගේ නීරක්තිය වළක්වා ගැනීමට උපකාරී වන බව නවීන පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. මේ ජපන් බටු කොළ වගේම මල් සහ ගෙඩිත් ආහාරයට ගන්නවා. ලේසියි උයා ගන්න. ගෙඩි සහ මල් අරගෙන හොඳට සෝදලා කපලා අරගෙන හාල් මැස්සුව හෝ කරවල මිශ්‍ර කරලා තෙල් දාලා ආහාරයට ගන්න පුළුවන්. ඔබේ ගෙවත්තේ මේ ඉබේ වැවෙන ජපන් බටු කොළ ශාකයක් වවා ගත්තොත් ඔබට අධික පෝෂණ ගුණයෙන් යුක්ත ආහාර වේලක් ලේසියෙන්ම ලබා ගන්නට පුළුවන්.